අයිබෝන් ඔයාලා හැමෝම සිංහල ක්ලික් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා අපි ඔයාලට වීඩියෝ සීරීස් එකක් අරගෙන එනවා ජොබ් එකක් කරන ගමන් ඔයාලට පටන් ගන්න පුළුවන් හොඳම සයිඩ් බිස්නස් අයිඩියාස් 50ක් ගැන. ඉතින් අපි ඒ අරගෙන ඉන්න වීඩියෝ සීරීස් එකේ හතරවෙනි සයිඩ් බිස්නස් එක තමයි මේක. අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා කොහොමද ඔන්ලයින් ප්‍රොඩක්ට් සෙලිං බිස්නස් එකක් පටන් ගන්න කියලා. දෙවැනි වීඩියෝ එකෙන් අපි කතා කරා කොහොමද ඉවෙන්ට් ඩෙකොරේෂන් බිස්නස් එකක් පටන් ගන්න කියලා. ඒ වගේම තුන්වෙනි වීඩියෝ එකෙන් අපි කතා කරා කොහොමද හොටෙල්ස් ඇන්ඩ් ඔෆිස් වලට ක්ලීනින් ප්‍රොඩක්ට්ස් අප්ලයි කරන බිස්නස් එකක් පටන් ගන්න කියලා. ඒ වගේම හතරවෙනි වීඩියෝ එක විදිහට අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔයාගෙම කියලා කේටරින් බිස්නස් එකක් පටන් අරගෙන සාර්ථක වෙන්නේ කියලා. ඉතින් බය වෙන්න එපා. මේක කේටරින් බිස්නස් එකක් වුණාට ඔයාලට කෑම හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට තියෙන්නේ මේක කෝඩිනේට් කරන්න විතරයි. එහෙනම් අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු මොකක්ද මේ කේටරින් බිස්නස් එකක් කියන්නේ? කොහොමද ඔයා හරියට මේ බිස්නස් එක ප්ලෑන් කරගන්නේ? ඔයාගේ බිස්නස් එකට කස්ටමර්ස්ලව හොයාගන්නේ කොහොමද? මේ බිස්නස් එකෙන් ඔයාලට කොච්චර ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්ද සහ ජොබ් එකක් කරන ගමන් කොහොමද ඔයා මේ බිස්නස් එක කරන්නේ කියලා. හරි අපි මුලින්ම බලමු මේ බිස්නස් මොඩල් එක මොකක්ද කියලා. සරලවම අපි මේ බිස්නස් මොඩල් එකේදී කරන්නේ විවිධ ඉවෙන්ට්ස් වලට කෑම සප්ලයි කරන එක. උදාහරණයක් විදිහට කිව්වොත් ෆැමිලි ඉවෙන්ට්ස්, බර්ත්ඩේස්, ඔෆිස් ඉවෙන්ට්, කුඩා පාටි වගේ මිනිස්සු 20ක් 30ක් සහභාගී වෙන තැන් වලට අවශ්‍ය කෑම සප්ලයි කරන එක. ඉතින් මේ බිස්නස් එකේදී ඔයාලට කෑම උයන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් කෑම උයන්න පුළුවන් කිහිප දෙනෙක් සහ කේටරින් වැඩ කරන්න පුළුවන් කිහිප දෙනෙක්ව සම්බන්ධ කරගෙන මේ බිස්නස් එක පටන් ගන්න. ඔයාලට තියෙන්නේ කස්ටමර්ස්ලව හොයාගෙන මේ බිස්නස් එක කෝඩිනේට් කරන්න විතරයි. ඉතින් ඒ ගැන අපි ජොබ් එකක් කරන ගමන් මේ බිස්නස් එක කරන්නේ කොහොමද කියන පාර්ට් එකේදී දීර්ඝ වශයෙන් කතා කරමු. හරි. ඔයාලට මේ බිස්නස් එක ප්‍රධාන ක්‍රම දෙකකට පටන් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ඩිලිවරි කේටරින්. මේ ක්‍රමයේදී වෙන්නේ ඔයා ඕඩර් එකක් අරගෙන ඔයාගේ ගෙදර හරි එහෙම නැත්නම් ඔයා කෙනෙක්ට කියලා කෑම උයාගෙන ඒ කෑම පැකට් එමත් නැත්නම් අපි කියන්නේ ලන්ච් බොක්සස් කියලා ඒ විදියට පැක් කරලා කස්ටමර්ස්ලගේ ඉවෙන්ට් වලට ඩිලිවර් කරන එක. ඉතින් ඔයාගේ බිස්නස් එක මේ විදියට පටන් ගන්න ඕන නම් ඔයාට රුපියල් 15000ත් 25000ත් අතර වගේ කුඩා මුදලකින් ඔයාගේ බිස්නස් එක පටන් ගන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාගේ බිස්නස් එක පටන් ගත්ත මුල් කාලේ එහෙම නැත්නම් ඔයා වීකෙන්ඩ් එකට විතරක් ඔයාගේ බිස්නස් එක කරන්න වගේ හිතන් ඉන්නවනම් ඔයාට පුළුවන් මේ විදියට කස්ටමර්ස්ලට නැත්නම් අපි කියපු අර ෆන්ක්ෂන්ස් වලට අවශ්‍ය වෙන විදියට කෑම පැකට් කරලා එයාලගේ ඉවෙන්ට් වලට ඩිලිවර් කරන්න. සාමාන්‍යයෙන් ඔයාලට මේ වගේ එක ඉවෙන්ට් එකකදී රුපියල් 25000ත් 40000ත් අතර වගේ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි ප්‍රයිසින් කියන පාර්ට් එකේදී කතා කරමු කොහොමද ඔයා මේ රුපියල් 25000ත් 40000ත් අතර වගේ මුදලක් එක ඉවෙන්ට් එකකින් ගන්න කියලා. හරි අපි මුලින් කතා කරේ ඩිලිවරි කේටරින් කියන ඔප්ෂන් එක ගැන. දෙවෙනි එක තමයි ඔන් සයිට් කේටරින්. මෙතනදී සිද්ධ වෙන්නේ යම්කිසි ඉවෙන්ට් එකක් තියදී අපි අර කලින් කතා කරපු වගේ ඕනම ඉවෙන්ට් එකකදී ඒ ඉවෙන්ට් එක තියෙන ස්ථානයේ ඉඳගෙනම කෑම හදලා ඒ ඉවෙන්ට් වල ඉන්න අයට කෑම සර්ව් කරන එක. මෙතනදිත් ඔප්ෂන්ස් දෙකක් කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔයාට පුළුවන් ඔයාගේම ප්ලේස් එකක ඉඳලා කෑම හදලා ඉවෙන්ට් එකට ගෙනල්ලා බුෆේ වලට දාලා ඒ ඉවෙන්ට් එකට එන අයට සර්ව් කරන්න. එහෙම නැත්නම් ඔයාගේ ෆන්ක්ෂන් එක තියෙන තැනම කෑම හදලා සර්ව් කරන්නත් ඔයාට පුළුවන්. මේ ටයිප් එකේදී නම් ඔයාට රුපියල් 40000ක 50000ක වගේ කොස්ට් එකක් යනවා ඔයාගේ බිස්නස් එක පටන් ගන්න. ඔයාලා අපි කලින් කතා කරපු විදිහට බිස්නස් එක පටන් අරගෙන හොඳ එක්ස්පීරියන්ස් එකක් එනකොට ඒ කියන්නේ ඉවෙන්ට්ස් 3ක් 4ක් වගේ කරනකොට ඔයාලට පුළුවන් මේ මොඩල් එකත් try කරලා බලන්න. සාමාන්‍යයෙන් මේ වගේ ඉවෙන්ට් එකකදී ඔයාලට රුපියල් 50000ත් 70000ත් අතර වගේ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් මම නැවතත් මතක් කරනවා ඔයා ජොබ් එකක් කරන ගමන් නම් මේ බිස්නස් එක පටන් ගන්නෙ ඔයාලට මුලින්ම පුළුවන් ඩිලිවරි කේටරින් එකක් විදියට ඔයාගේ බිස්නස් එක පටන් ගන්න. ඊට පස්සේ ඔයාට ටිකක් එක්ස්පීරියන්ස් එකක් එනකොට ඔයාට පුළුවන් ඔයාගේ මේ බිස්නස් එකට පාර්ට් ටයිම් වැඩ කරන්න පුළුවන් කිහිප දෙනෙක් අරගෙන බුෆේ සර්ව් කරන විදියට ඔයාගේ බිස්නස් එක ටිකක් එක්ස්පෑන්ඩ් කරගන්න. හරි දැන් අපි බිස්නස් අයිඩියා එක ගැන පැහැදිලි කරා. දැන් අපි බලමු කොහොමද ඔයාගේ බිස්නස් එකට මෙනු එකක් හදාගන්නේ කියලා. ඉතින් අපිට කස්ටමර්ස්ලා හොයාගන්න ඕන
කස්ටමර්ස්ලට අපේ බිස්නස් එක ගැන දැනුවත් කරන්න ඕන නම් අපේ මේ බිස්නස් එකෙන් දෙන සර්විසස් ගැන, ඒ කියන්නේ අපි දෙන කෑම ගැන අපිට පොඩි මෙනු එකක් හදාගන්න ඕන. සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් බිගිනර් කෙනෙක් විදිහට පැකේජස් 3ක් වගේ ඔයාගේ මෙනු එකට ඇඩ් කරගන්න. ඉතින් මම මෙතනදී සජෙෂන්ස් විදියට විතරයි මේ පැකේජස් 3ක් ඔයාලට කියන්නේ. ඔයා මේ වීඩියෝ එක ටික කාලයක් ගිහින් බලනවනම් මේ ප්‍රයිසස් වෙනස් වෙන්න පුළුවන්. මම ඔයාලට අයිඩියා එකක් ගන්න පැකේජස් 3ක් ගැන ඉතාලම කෙටියෙන් පැහැදිලි කරන්න. පළවෙනි පැකේජ් එක තමයි ස්ටාර්ටර්. සාමාන්‍යයෙන් ඔයාලට ස්ටාර්ටර් පැකේජ් එකේදී පුළුවන් චිකන්, ෆිෂ්, එහෙම නැත්නම් ඔම්ලට් වගේ එකක් එක්ක තවත් කරීස් 4ක් ඇඩ් කරලා වාගේ මේ පැකේජ් එක හදන්න. මීට අමතරව ඔයාලට පුළුවන් ලයිම් ජූස් එකක්, ඔරෙන්ජ් ජූස් එකක් වගේ මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් කරන්න. සාමාන්‍යයෙන් ඔයා මේ පැකේජ් එක කස්ටමර් කෙනෙක්ට දෙනව නම් ඒ ඉවෙන්ට් එකකට අඩුම පර්සන්ස්ලා 20ත් මැක්සිමම් පර්සන්ස්ලා 80ත් අතර වගේ ප්‍රමාණයකට සර්ව් කරන්න පුළුවන්. ඉතින් මේ පැකේජස් වලට ඉන්ක්ලූඩ් වෙන හැම දෙයක්ම මම මේ ස්ක්‍රීන් එකෙත් ඔයාලට දාලා තියෙනවා. දෙවෙනි පැකේජ් එක තමයි ස්ටෑන්ඩඩ් පැකේජ් එක. ඔයාලට මේ පැකේජ් එකේදී පුළුවන් ෆ්‍රයිඩ් රයිස්, චිකන් බිරියානි වගේ මෙනු එකක් ඉන්ක්ලූඩ් කරන්න. මීට අමතරව ඩෙවිල් චිකන්, ඩෙවිල් ෆිෂ් එක කරීස් දෙකක් වාගේ මේ පැකේජ් එකට ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔයාලට මේ පැකේජ් එකට රෝල්ස්, කට්ලට් වගේ ෂෝටිස්, පටලප්පන් වගේ ඩෙසර්ට් එකක් වගේම මිලිලීටර් 400ක වගේ සොෆ්ට් ඩ්‍රින්ක් එකකුත් ඇඩ් කරන්න පුළුවන්. මේ පැකේජ් එක සර්ව් කරන්නේ පර්සන්ස්ලා 30ත් 100ත් අතර ප්‍රමාණයකට. තුන්වෙනි සහ අන්තිම පැකේජ් එක තමයි ප්‍රීමියම්. මේ පැකේජ් එක ඔයාලට පුළුවන් රුපියල් 2200කට වගේ ඔෆර් කරන්න. මේ පැකේජ් එකේදී ඔයාලට මටන් බිරියානි, එහෙම නැත්නම් ස්පෙෂල් රයිස් එකක්, චිකන්, ප්‍රෝන්ස්, ෆිෂ් වගේ ස්පෙෂල් ඩිෂස් දෙකක් සහ ඒ පැකේජ් එකට ගැලපෙන විදිහේ කරීස් දෙකක් ඔයාලට මේකට ඇඩ් කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට පුළුවන් මේ පැකේජ් එකට ෂෝටිස් වර්ග 4ක්, ෆ්‍රෙෂ් ජූස් එකක්, සෙලෙක්ට් කරගන්න පුළුවන් ඩෙසර්ට්ස් කිහිපයක් සහ පොඩි කේක් පීසස් එකක් වගේ ඉන්ක්ලූඩ් කරන්න. සාමාන්‍යයෙන් ඔයා මේ පැකේජ් එක සර්ව් කරන්නේ පර්සන්ස්ලා 50ත් 140ත් අතර වගේ ප්‍රමාණයකට. ඉතින් මම මේ පැකේජස් ගැන කිව්වේ ඔයාලට අයිඩියා එකක් ගන්න. ඔයාලට ගැලපෙන විදිහට සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න පුළුවන් සහ මේකේ පර්සන්ස්ලා ප්‍රමාණයත් ඔයාලට ගැලපෙන විදිහට වෙනස් කරගන්න පුළුවන්. හරි, දැන් අපි බලමු කොහොමද අපේ බිස්නස් එකට කස්ටමර්ස්ලව හොයාගන්නේ කියලා. පළවෙනි එක තමයි WhatsApp status. ඔයාලට පුළුවන් ඔයාගේ බිස්නස් එකටම WhatsApp account එකක් හදලා ඔයාගේ බිස්නස් එක ගැන නිතර දැනුවත් කරන්න. ඒ වගේම ඔයාගේ personal profile එකෙන් ඔයාට WhatsApp status දාන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ යාළුවන්ට යවලා එයාලටත් මේ බිස්නස් එක ගැන දැනුවත් කරන්න පුළුවන්. ඉතින් මේ හරහා ඔයාට පුළුවන් ඔයාගේ යාළුවන්ව, ඔයාගේ ප්‍රදේශයයව, ඔයාගේ නෑදෑයන්ව දැනුවත් කරන්න. එතකොට එයාලගේ මොන හරි ඉවෙන්ට් එකක් තියෙනවා නම් එයාලට අවශ්‍ය කෑම ඔයාගෙන් ඕඩර් කරන්න ලොකු chance එකක් තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම පළවෙනි මෙතඩ් එක විදිහට ඔයා නිතරම ඔයාගේ බිස්නස් එක ගැන WhatsApp status දාලා අනිත් අයව දැනුවත් කරන්න ඕන. ඊළඟ එක තමයි Facebook. Facebook එකේ ඔයාට methods 3ක් කරා කස්ටමර්ස්ලව හොයාගන්න පුළුවන්. පළවෙනි එක තමයි ඔයා මුලින්ම ඔයාගේ බිස්නස් එකට අදාළ Facebook account එකක් create කරන්න. ඉතින් මේ ගැන මම හැම වීඩියෝ එකකදීම කතා කරලා තියෙනවා. ඔයාට මේ විදිහට account එකක් create කරලා ඔයාගේ බිස්නස් එක ගැන ඔයා event එකක් complete කරාම ඒ events වල photos ඔයාගේ Facebook account එක හරහා upload කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රදේශය target කරලා පොඩි ad campaign එකක් කරන්නත්. ඒ වගේම ඔයාට පුළුවන් ඔයා page එකට upload කරන contents ඔයාගේ personal profile එකෙන් share කරන්න. එතකොට ඔයාගේ යාළුවෝ, නෑදෑයෝ, ඔයාගේ ප්‍රදේශයේ ඉන්න අය ඔයාගේ මේ බිස්නස් එක ගැන දැනගන්නවා. Facebook එකෙන් customers ලව හොයාගන්න පුළුවන් තුන්වෙනි method එක තමයි Facebook groups. ඉතින් අපි මේ ගැනත් නිතරම කියලා තියෙනවා. ඔයාට පුළුවන් ඔයාගේ ප්‍රදේශය සම්බන්ධ Facebook groups වලට ඔයාගේ මේ post නිතරම share කරන්න. එතකොට ඔයාගේ ප්‍රදේශයේ කෙනෙක්ගේ මොනවා හරි event එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයා හරහා මේ event එකට අවශ්‍ය කෑම order කරන්න ලොකු chance එකක් තියෙනවා. ඊළඟ තමයි office සහ විවිධ communities. ඉතින් ඔයා නිතරම alert එකේ ඉන්න ඕනේ. ඔයාගේ ප්‍රදේශයේ තියෙන banks වල, විවිධ සමිති වල, විවිධ office වල තියෙන
ඉවෙන්ට්ස් මොනවද කියලා. ඉතින් ඔයාට ඒ වගේ ඉවෙන්ට් එකක් ලං වෙනකොට මේ අයට කතා කරලා කියන්න පුළුවන් අපේ කේටරිං බිස්නස් එකක් තියෙනවා. ඔයාලගේ ඉවෙන්ට් එකට අවශ්‍ය කෑම අපේ කේටරිං සර්විස් එක හරහා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ ප්‍රදේශයේ තියෙන ඉවෙන්ට් ගැන ඔයා ටිකක් අවධානයෙන් හිටියොත් ඒ ඉවෙන්ට් වලට කෑම සප්ලයි කරන ජොබ් එක ඔයාට ගන්න පුළුවන්. අවසාන මෙතඩ් එක තමයි ඔයාට පුළුවන් ඔයාගේ නෑදෑයන්ට ඔයාගේ අවට ඉන්න අයට හොඳ ඩිස්කවුන්ට් එකක් දීලා මුලින් ඉවෙන්ට්ස් ටිකක් ගන්න. මේ විදිහට ඔයාට ඉවෙන්ට්ස් ටිකක් ගත්තම ඒ ඉවෙන්ට් සෝෂල් මීඩියා වල ඔයාගේ WhatsApp එකේ සහ අනෙකුත් සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් වල ඔයාට පබ්ලිෂ් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ මෙතඩ්ස් ටික පාවිච්චි කරලා ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එකට කස්ටමර්ස් ලව හොයාගන්න. ඔයාට ඔයාගේ මේ බිස්නස් එකට කස්ටමර්ස් ලව හොයාගන්න මුලින් මාස කිහිපයක් තමයි මහන්සි වෙන්න සිද්ධ වෙන්නේ. මිනිස්සු ඔයාගේ බිස්නස් එක ගැන දැනගත්තට පස්සේ එයාලගේ මොනවා හරි ඉවෙන්ට් එකක් තියෙනවා නම් ඒකට කෑම ගන්න මතක් වෙන්නේ ඔයාලව. ඉතින් මිනිස්සුන්ගේ ඔළුවේ ඔයාගේ බිස්නස් එක ගැන නිතරම මතකේ තියන්න ඕන නම් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ හැම ඉවෙන්ට් එකකම ෆොටෝස් පොඩි වීඩියෝ ක්ලිප්ස් කිහිපයක් අරගෙන වීඩියෝ එකක් හදලා සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න ඕන. ඒවා නැවත ඔයාගේ ප්‍රොෆයිල් එකේ සහ ගෲප්ස් වල ෂෙයා කරන්න ඕන. එතකොට ඔයාගේ බිස්නස් එක ගැන මිනිස්සුන්ගේ මතකයේ තියෙනවා. මීට අමතරව ඔයාට පුළුවන් ඔයාගේ බිස්නස් එකට හොඳ නේම් එකක් දාගෙන Google Map එකටත් ඔයාගේ බිස්නස් එක ඇඩ් කරගන්න. උදාහරණයක් විදිහට ඔයාගේ නම A කියලා හිතන්න. ඔයාට පුළුවන් A catering කියලා Google Map එකට ඔයාගේ බිස්නස් එක ඇඩ් කරන්න. එතකොට කවුරු හරි Google එකේ catering කියලා සර්ච් කරාම ඔයාගේ බිස්නස් එකත් පෙන්නනවා. හරි අපි දැන් බලමු ජොබ් එකක් කරන ගමන් කොහොමද ඔයා මේ බිස්නස් එක පටන් ගන්න කියලා. ඉතින් අපි කලිනුත් කිව්වනේ මේ බිස්නස් එකේදී ඔයා කෑම උයන්න අවශ්‍ය නැහැ. ඔයාට කෑම උයන්න පුළුවන් නම් ඒක හොඳයි. ඔයාට පුළුවන් ඒ ඉවෙන්ට් වලට අවශ්‍ය කෑම හදන්න. එහෙම නැත්නම් ඔයා මුලින්ම මේ බිස්නස් එකට හරියන කෙනෙක්ව හොයාගන්න ඕනේ. ඒ කියන්නේ කෑම උයන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්න ඕන. සමහරක් විට ඒක වාගේ ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්, යාළුවෙක් වෙන්න පුළුවන්, අඳුරන කෙනෙක් වෙන්න පුළුවන්. මේ විදියට ඔයා කෑම හදන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්න ඕන. ඊට පස්සේ ඔයාට තියෙන්නේ කස්ටමර්ස් ලව හොයාගන්න එක. ඉතින් ඔයාට පුළුවන් අපි අර කලින් කතා කරපු මෙතඩ්ස් පාවිච්චි කරලා කස්ටමර්ස් ලව හොයාගන්න. ඔයාට තියෙන්නේ කස්ටමර් කෙනෙක් ඕඩර් එකක් දුන්නට පස්සේ එයාට කොටේෂන් එකක් හදලා දීලා ඇඩ්වාන්ස් පේමන්ට් එකක් අරගෙන බුකින් එක කන්ෆර්ම් කරගන්න. එතකොට ඔයා ජොබ් එකක් කරනවා නම් ඔයාට පුළුවන් ඔයා වැඩ කරන අතරේ එන ඕඩර්ස් ගන්න කස්ටමර්ස් ලව හොයාගන්න. ඊට පස්සේ ඔයා ජොබ් එක ඉවරලා ගෙදර ගිහින් මේ කස්ටමර්ස්ලට කොටේෂන් එකක් හදලා ඒ කොටේෂන් එක දාලා ඇඩ්වාන්ස් පේමන්ට් එක ගන්න තියෙන්නේ. ඔයාට ඇඩ්වාන්ස් පේමන්ට් එකක් ගත්තට පස්සේ ඉවෙන්ට් එකට අදාළ කෑම හදන්න අවශ්‍ය හැම දෙයක්ම මිලදීගෙන අදාළ චෙෆ්ට දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට තියෙන ඩිලිවරි රයිඩර් කෙනෙක් කරා ඒ අදාළ කෑම ටික ඉවෙන්ට් එකට යවන්න. ඉතින් මෙතනදී ඔයා ඉවෙන්ට් එකට කෑම අරගෙන යන්න හෝ කෑම හදන තැන ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔයාට ෆ්‍රී ටයිම් එකක් තියෙනවා නම් ඔයාට ඒ වෙනුවෙන් ඔයාගේ කාලය මහන්සි කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේ ඉවෙන්ට් එකකට කෑම හදන තැන ඉන්න සහ ඩිලිවර් කරන වැඩේ ඔයාට කරන්න පුළුවන්. මොකද එහෙම වුණොත් ඔයාට ඒ කස්ටමර්ස්ලත් එක්ක කතා බහ කරලා ඒ හරහා අලුත් ඉවෙන්ට්ස් හොයාගන්න තියෙන chance එකත් වැඩි. හරි. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාට මේ බිස්නස් එක පටන් ගන්න සහ කරගෙන යන්න තියෙන්නේ. එතකොට අපි බලමු කොහොමද අපි මේ බිස්නස් එකෙන් ලොකු ප්‍රොෆිට් එකක් ගන්න කියලා. ඉතින් අපි කිව්වනේ අපි මේ බිස්නස් එකේදී කෑම ෂොප් එකක් නෙමෙයි කරන්නේ. අපි කරන්නේ ඉවෙන්ට්ස් වලට කෑම සප්ලයි කරන එක. එතකොට මේ ඉවෙන්ට් එකට අඩුම තරමේ 20ක් 30ක්වත් සහභාගී වෙනවා. අපි හිතමු සාමාන්‍යයෙන් අපි කරන්නේ පර්සන්ස්ලා 50 දෙනෙක් යන ඉවෙන්ට්ස් කියලා. ඉතින් ඔයා මෙයාලට ස්ටෑන්ඩඩ් පැකේජ් එක ඔෆර් කරත් එක පැකේජ් එකකින් අඩුම තරමේ රුපියල් 400ක 500ක වගේ ප්‍රොෆිට් එකක් තියාගන්න පුළුවන්. ඉතින් ඔයා රුපියල් 400ක ප්‍රොෆිට් එකක් තියාගත්තත් ඒ ඉවෙන්ට් එකට ඔයා ලන්ච් බොක්සස් 50ක් ඩිලිවර් කරනවා නම් ඔයාට එක ඉවෙන්ට් එකකින් රුපියල් 20000කට වඩා ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාට මාසෙකට ඉවෙන්ට්ස් 5ක් 6ක් කරගත්තත් සැලකිය යුතු හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඉතින් අපි කලින් කියපු වගේ මේ බිස්නස් එකේදී ඔයාට ගොඩක් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. ඔයාට තියෙන්නේ කස්ටමර්ස්ලව හොයාගෙන එයාලට අවශ්‍ය සර්විස් එක දෙන එක විතරයි. ඒ වගේම ඔයාගේ කස්ටමර්ස්ලට හොඳ සර්විස් එකක් සාධාරණ මුදලකට ලබා දෙනවා නම් ඊටාම ඉක්මනින් ඔයාගේ බිස්නස් එක ග්‍රෝ කරගන්න පුළුවන්. හරි. එහෙනම් අපි අවසාන වශයෙන් බලමු
ඔයා මේ බිස්නස් එක කරද්දි කරන කොමන් මිස්ටේක්ස් මොනවාද කියලා. ඉතින් මේ මිස්ටේක්ස් ටික දැනගන්න එක ඔයාට ගොඩක් වැදගත්. මේ මිස්ටේක්ස් ටික කරන්නේ නැතුව ඔයාගේ බිස්නස් එක සාර්ථක කරගන්න. පළවෙනි එක තමයි price to low. ඔයාගේ බිස්නස් එකේ cost එක calculate කරන්නේ නැතුව ගොඩක් අඩු මුදලට catering කරන්න ගියොත් අනිවාර්යයෙන්ම ඔයාගේ බිස්නස් එක පටන් ගත්ත ගමන්ම ලොකු loss එකක් එන්න පුළුවන්. ඒ නිසා ඔයා මුලින්ම packages හදද්දී ඒ packages වලට යන cost එක calculate කරන්න. ඊට පස්සේ cost එකට 30ක් 35ක වගේ profit margin එකක් add කරලා ඔයාගේ menu එක හදන්න. දෙවෙනි එක තමයි advance ගන්නෙ නැතුව booking confirm කරන එක. සාමාන්‍යයෙන් ඔයා booking එකක් confirm කරද්දී ඒ සම්පූර්ණ quotation එකෙන් 30ක් 50ක් අතර ප්‍රමාණයක advance එකක් ගන්න එක අනිවාර්යයි. එහෙම නැත්නම් event එකට දවසක් තියලා එයාලා කියන්න පුළුවන් අපි වෙන කේටරින් එකක් හොයාගත්තා. අපේ ඉවෙන්ට් එක පෝස්ට්පෝන්ඩ් වුණා වගේ දේවල්. ඒ නිසා අනිවාර්යයෙන්ම බුකින් එකක් කන්ෆර්ම් කරන්න කලින් ඇඩ්වාන්ස් පේමන්ට් එකක් ගන්න. තුන්වෙනි එක තමයි large menu එකක් ගන්න එක. ඉතින් ඔයා මේ බිස්නස් එක පටන් ගනිද්දි අපි අර කලින් කතා කරපු වගේ packages දෙකක්, packages 3ක් 4ක් එක්ක වගේ ඔයාගේ menu එක start කරන්න. බිස්නස් එක ටිකක් grow වෙනකොට ඔයාට හොඳ experience එකක් එනකොට ඔයාට පුළුවන් ඔයාගේ menu එක ටිකක් ලොකු කරගන්න. ඊළඟ option එක තමයි solo event. ඔයාට මේ බිස්නස් එක ඇත්තටම තනියම කරන්න අමාරුයි. අපි කලින් කියපු වගේ ඔයා මෙතනදි බලන්න ඕනි coordinate part එක. ඒ කියන්නේ customers ලව හොයාගන්න එක සහ customer ට අවශ්‍ය service එක දෙන එක. එතකොට මේ බිස්නස් එකේ ඔයාට කෑම උයන්න, යාළට help කරන්න, කෑම ඩිලිවර් කරන්න මේ සඳහා වාට අඩුම දෙන්නෙක්වත් අවශ්‍ය වෙනවා. ඉතින් ඒක නිසා තනියම මේ ඉවෙන්ට් කරන්න යන්න එපා. එහෙම වුණොත් වාට ටයිම් එකට ඒ ඩිලිවරි එක කරගන්න නැත්නම් කස්ටමර්ට අවශ්‍ය කෑම ටික සප්ලයි කරගන්න බැරි වෙන්න පුළුවන්. අවසාන එක තමයි ඔයාගේ බිස්නස් එකේ වෙන හැම ට්‍රාන්සැක්ෂන් එකක්ම ඔයා රෙකෝඩ් කරලා තියාගන්න. ඔයාට පුළුවන් පොතක ලියන්න, එහෙම නැත්නම් Excel sheet එකකට අප්ඩේට් කරන්න, Google sheet එකකට අප්ඩේට් කරන්න. මේ වගේ ඔයාගේ බිස්නස් එකේ වෙන ආදායම් සහ වියදම් හැම දෙයක්ම රෙකෝඩ් කරලා තියාගන්න. එහෙම නැතිනොත් ඔයාට මාසේ ඉවර වෙද්දී ඔයාට කොච්චර ආදායමක් ඇවිල්ලා තියෙනවද, කොච්චර මුදලක් වියදම් වෙලා තියෙනවද, ඒ මොනාටද වියදම් වෙලා තියෙන්නේ කියන එක ගැන හරි අයිඩියා එකක් ගන්න බැරි වෙන්න පුළුවන්. හරි, ඉතින් අපි අද ඔයාලට අරගෙන ආවේ කොහොමද ඔයා කේටරිං බිස්නස් එකක් පටන් අරගෙන සාර්ථක වෙන්නේ කියලා. ඒ වගේම තමයි ඔයාට ඔයාගේ ව්‍යාපාරයක් පටන් අරගෙන සාර්ථක වෙන්න නම් හොඳ දැනුමක් එක්ක, හොඳ knowledge එකක් එක්ක ඔයාගේ බිස්නස් එක පටන් ගන්න එක ඉතාම වැදගත්. ඉතින් මම ව්‍යාපාර උපදේශක කෙනෙක් සහ ව්‍යවසායකයෙක් විදියට 15 වෙනි බිස්නස් 360 කියලා pre-recorded course එකක් create කරලා තියෙනවා. ඉතින් අපි මේ course එකේදී ඔයාට ව්‍යවසායකයෙක් විදිහට ඔයාගේ මයින්ඩ්සෙට් එක හදාගන්න තැන ඉඳලා බිස්නස් අයිඩියා එකක් හොයාගන්නේ කොහොමද? ඔයා දැන්ටමත් බිස්නස් අයිඩියා එකක් හොයාගෙන තියෙනවා නම් ඒකේ වෙනස් වෙන්න ඕන දේවල් මොනවද? ඔයාගේ බිස්නස් එකට අදාළව මාකට් රිසර්ච් එකක් කරන්නේ කොහොමද? බිස්නස් ප්ලෑන් එකක් හදන්නේ කොහොමද? ඔයාගේ බිස්නස් එක පටන් ගන්න අවශ්‍ය මුදල් හොයාගන්නේ කොහොමද? බිස්නස් එක රෙජිස්ටර් කරගන්නේ කොහොමද? ස්කේල් කරගන්න ඕනේ කොහොමද? මේ හැම දෙයක් ගැනම A to Z කියලා දෙනවා. ඉතින් ඔයා මේ කෝස් එකත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම්, එහෙම නැත්නම් මේ කෝස් එක හරහා වාට මොනවද ඉගෙන ගන්න පුළුවන් කියලා වැඩිදුර විස්තර දැනගන්න කැමති නම් ඔයාට පුළුවන් මෙන්න මේ පෙන්වන නම්බර් එකට WhatsApp message එකක් දාලා Business 360 Master course එක ගැන වැඩි විස්තර දැනගන්න. ඉතින් ඔයා මේ course එකට join වුණත් නැතත් අපි මේ channel එක හරහත් ඔයාගේ business එකක් grow කරගන්න අවශ්‍ය හැම දෙයක්ම ටිකෙන් ටික කියලා දෙනවා. ඔයාට මේ course එකට join වුණොත් තියෙන වාසිය තමයි ඔයාට අපි මේ කතා කරන හැම දෙයක්ම එකම තැනකින් ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. හරි, එහෙනම් අපි අදට ගිහිල්ලා මේ video series එකේ අලුත් videos බලන්න, අලුත් marketing strategies, ඔයාගේ business එක grow කරගන්න අවශ්‍ය ක්‍රම වගේ දේවල් ගැන දැනගන්න. දැන්ම අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ video එකෙන් හම්බ වෙමු.